안녕. මේක තමයි කොරියාවේ මම කරන පළවෙනි vlog එක. අද අපි යන්න හදන්නේ කොහෙද කියලා කලින් කියන්නේ නැහැ. මේ තියෙන්නේ කොරියාවේ පොම් එක. දැන් පොම් එක ඒ කියන්නේ වසන්ත කාලේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් වසන්ත කාලේට වැඩිපුර තියෙන්නේ මොනවද? මල්. මල් බලන්න තමයි යන්නේ. ඔන්න කලින්ම කිව්වා. ඉතින් බලමු ඒ ට්‍රිප් එක මොන වගේ වෙයිද කියලා. අපි තව කිප දෙනෙක් යනවා. ඉතින් දිගටම vlog එක බලන්න පුළුවන් හැමදේම ලස්සනට කැප්චර් කරලා මම ඔයාලට දෙන්නම්. ඉතින් මාත් එක්ක දිගට වින්න ඕනේ. කොරියාවේ කරන පළවෙනි vlog එක නිසා ආසාවෙන් සතුටින් කරන්නේ. ඉතින් වීඩියෝ බලන්න කොරියාවට එන්න හැමෝම ලස්සනට පාට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දිගට vlog එක බලන්න. 알람 정류소는 울수 3리입니다. 양호장 앞입니다. ලස්සනට ඉන්නේ ඉතින් අපි බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ කෝච්චි යන්න තමයි ප්ලෑන් කරගත්තේ. ඉතින් හැමෝම කාලේ හිටපු නැති නිසා හැමෝම ගියා මොන හරි කන්න කියලා. මම මේ වොයිස් කට් එකමයි දාන්නේ. ඒින්ද වැදගත් ඉතින්. ඔය මුලින්ම කන්නේ චොන් කියලා කෑමක්. ඒක ඇත්තටම රහයි. ලංකාවේ පොඩි ෆීලින් එකකුත් තියෙනවා. ෂේප් එක. අච්චුපොත් දෙකේ තියෙන්නේ කිම්පප් කියලා. ඔය කිම්පප් හදන විදිය. ඇත්තටම එයා ලස්සනට ඒ කිම්පප් එක හැදුවා. හරිම රහයි. මුලින්ම නම් කොරියන් කෑම කන්න ලොකු ආසාවක් තිබ්බේ නෑ. හැබැයි දැන් ටික ටික ඒවට පුරුදු වෙනවා කියලා හිතනවා. ඇත්තට මේක මාරම රහයි. කොරියාවට ආව දවසක කාලා බලන්න. ඉතින් හරිම පිරිසිදුව පිළිවෙලව ලස්සනට ඒ කෑම එක අපිට හදලා දුන්නා. කොරියාවේදී මම දැකපු ලස්සනම ගතිගුණයක් තමයි ලස්සනට මෙයාලා කෑම සර්ව් කරනවා. හරිම ගෞරවාන්විතව. ඔය අනිත් අය කන්නේ පිපින්පප්. අපි කිම්පප් පිපින්පප් දෙකම ගත්තා. රසයි කෑම ටික. ඔව් බයන්නේ බා ලස්සනට ගන්න. හැබැයි වොයිස් කට් තියෙන නිසා ඉතින් කෑම කාලා අපි ඊට පස්සේ කම්චොන් යොක් එකට ගියා. කෝච්චියේ ලොකේෂන් එකට යන්න ඕනේ නිසා. ඊට පස්සේ අපි ඇත්තටම මුලින් මල් බලන්න කලින් ඇක්වේරියම් එක බලන්න තමයි යන්නේ. ඇත්තටම මේ වීඩියෝ ක්ලිප් වල මල් බලන වලට වඩා තියෙන ඇක්වේරියම් එක ඇතුලේ වීඩියෝස්. මොකද ඇක්වේරියම් එකේ ඒ තරම් වීඩියෝ ක්ලිප් ප්‍රමාණයක් ගන්න උනා. ඉතින් ඇක්වේරියම් එක හරි බලන්න ඕනේ. ඉතින් ඉස්සරහට වීඩියෝ එක දිගටම බලන්න. ගොඩක් දේවල් මම නොදකපු ගොඩක් දේවල් තිබුණේ. ඉතින් මං හිතනවා ඔයාලත් නොදකපු ගොඩක් දේවල් එතන ඇති කියලා. පාරවල් කරකෝ ගන්න බෑ හරියට. ඒක තමයි. කරගෙන යන හොයනවා. පොඩ්ඩක් කරගුණාම හරි පාරයක්. අදහස් දක්වනවා. ෂෝක් කඩේද? ලොකේෂන් එකට ආවට පාර හොයා ගන්න බැරුව ඉන්නේ හැමෝම හොයනවා. පාර එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කිරෝක්කයි මයි පස්සෙන් ඇවිදින විදිහට එන්නේ පස්ස. ඒකෙත් පොඩි ආදරයක් තියෙනවා නැත්te. තාම සීතරයි. තාවල නැහැ ෂේප් එකේ. ඉස්සරහට බලමු තව ගොඩක් තියෙනවා. ඇක්වේරියම් එකට තමයි මුලින් යන්න හදන්නේ. කවදාවත් ඇක්වේරියම් එකට අපි දෙන්නම ගිහලා නැහැ නේ. නැත් එක්කම ෆස්ට් ටයිම් යන්නේ. බලමු එක්සයිට් වෙයිද කියලා. එක්සයිට් වෙයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි ඇක්වේරියම් එකට යන්න පටන් ගත්තා. මේක ඇතුලේ ලොකේෂන් එක බලන්නකො ලස්සන. ඇත්තටම දකින්න සැරේට වාව් කියලා ඉවරයක් නැහැ. ඉතින් හිතා ගන්නකො ලස්සන. ළමයාත් එක්ක හරි ගමනවා. දැන් නම් ඇත්තද? ලස්සනට ඇත්තට මේ ෂොට් එක ආවා අයියේ. නලින් අයියේ. බංගලියෙන්.
ඔය තියෙන්නේ කතා කරන්න හිතලා මොනවා හරි කතා කරගන්න බැරි වෙච්ච අවස්ථා. ඉතින් එහෙම වීඩියෝ ගොඩක් තියෙනවා ගණන් ගන්න එපා. ඇවිදලා පාරත් හොයාගෙන කොම්මරි ඇක්වේරියම් එකට ආවා. ෆස්ට් ටයිම් නේ ලංකාවේදීවත් දැකලා නැහැ. බලමු මොන වගේ වෙයිද කියලා. ඉතල උරංගයි. ගෙනියවුවයි. තා ගන්න බෑ. සීතලට හැඩ ගහනවද? රස්නට හැඩ ගහනවද කියලා. කොරියාවේ එහෙමයි. ඉතින් දැන් ඇක්වේරියම් එක ඇතුළට යන්නයි හදන්නේ. බලමු ඇක්වේරියම් එක කොහොමද වෙයිද කියලා. ලස්සනට පිටින් නම් තියෙන ඇතුළත් ඊට වඩා ලස්සනයි. ටිකක් වීඩියෝ කරන්න. අනේ ඕ ලස්සනයි. පටන් ගත්ත තැන ඉඳන්ම තිබුණේ මුදුම ලස්සනක්. චූටි ළමයින්ට ඇවිල්ලා සෙල්ලම් කරන්න ඒක ඇත්තටම හරිම ආකර්ෂණීයව හදලා තිබ්බා. අපි මේ ගියපු දවස ඔරිජිනල් එක කොරියාවේ කියන්නේ ළමා දිනේ දවස. ඉතින් එදා ගොඩක් ළමයි ඇවිල්ලා හිටියා. අමල තාත්තලාත් එක්ක ඇත්තටම ඒක සුන්දර දර්ශනයක්. චූටි එක වයසල ළමයි ගොඩක් ඇවිල්ලා හිටියා. ළමයි සෙල්ලම් කරනවා අමල තාත්තලා ෆැමිලිස් පිටින් හරිම ලස්සනටයි කියන්නේ. ඒක ඇත්තටම ඇස් දෙකට බලන්න පුළුවන් ලස්සන දර්ශන පෙළක් කියලා මං හිතුවා. ඉතින් ඒ වගේ අපිත් ඉන්න ඕනි කියලාත් හිතුණා. ඊට පස්සේ අපි ටිකට්ස් ගත්තා. මම හිතන්නේ ටිකට්ස් වල ටිකක් ලොකු ගාණක් ගියා. ගාණ නම් හරියට මතක නැහැ. පස්සේනාට මේක ටිකට් එකක් තමයි හම්බුනේ. ඉතින් ටිකට් එකක් චෙක් කරගෙන අපි ඇතුළට ගියා. සෙනඟ ගොඩක් හිටියා. ඒ ඔරිජිනල් එක නිසා වෙන්නේ නැති. සෙනඟ ගොඩක් හිටියා. වැඩිපුරම හිටියේ චූටි ළමයි තමයි. චූටි ළමයි එක වයසල ළමයි හිටියේ. ඉතින් ඒක අමුතු අත්දැකීමක් වුණා. මොකද අපි වැඩ ජීවිතෙත් එක්ක ඉන්නකොට අපිට ඇත්තටම එළියට යන්න වෙන්නේ හරි කලාතුරකින්. ඉතින් ඒ නිසා ඒක පොඩි ළමයි වැඩිහිටියෝ හැමෝම ෆැමිලිස් පිටින් වයස් භේදයක් නැතුව ඇවිලි හිටපු එක ඔළුවට ලොකු දේවල් ටිකක් කියලා දුන්නා කියලා හිතනවා. ඉතින් නිවාඩු දවසට හරි එළියට යන්න දෙ ලැබිච්ච එක ගැන සතුටුයි. ඉතින් කොරියාවට ඇවිල්ලා වැඩ කරලා ඇත්තට ඉතින් මේක වැඩ ජීවිතයක්නේ. ඉතින් ඒ වැඩ ජීවිතය ඇතුලේ මේ වගේ දවස් හම්බ වෙනකොට ඔළුවට දැනෙන ඒ සහනය කියලා නිම කරගන්න බෑ. මම නම් ට්‍රිප් එක පටන් ගත්ත වෙලේ ඉඳන් වව් කියාගත්ත ගමන්. ඇත්තටම මගේ ඇස් වලට මේවා අලුත් දේවල් නිසා වෙන්නේ නැති. මම දන්නේ නැහැ අනිත් අයට කොහොමද කියලා. හැබැයි මගේ ජීවිතේ මම දකින්න වව් සිද්ධිවල ඉස්සරහට ඒ කියන්නේ එක ප්ලේසස් දුන්නොත් හැමදාම අලුත් දෙයක් පළවෙනි තැනට එනවා කියලා හිතනවා. ඉතින් ඇත්තටම මම කවදාවත් මගේ ජීවිතේ දැකලා නැති දේවල් ගොඩක් මම එදා මේ ට්‍රිප් එකේදී දැක්කා. ඉතින් චූටි මාළු මං ඇත්තටම මාළු බලන්න හරිම ආසයි. ඉතින් ඒ දේවල් එක්ක පුදුම සතුටක් හිතට තිබ්බා. ඉතින් හරිම වැදගත්. මේක මෙහෙම අධ්‍යයනය කරනවට වඩා තව ටයිම් අරගෙන මේක බලන්න තිබුණා නම් හොඳයි. මොකද අපිට එක දවසයි නිවාඩු තිබුණේ. ඉතින් ඒ නිසා ටයිම් බැලන්ස් කරගෙන බලලා සතුටු වෙලා ඉතින් මේ දේවල් කරගන්න ඕන නිසා ඉතින් ඉක්මනට පුළුවන් විදියට බලාගෙන ගියා. ඔයාලා වීඩියෝ එක බලන ගමන් මගේ කටහඬ අහන් ඉන්නවටත් මම හරිම කැමතියි. ඇත්තටම ජීවිතේ මේ වගේ තැන් අපි අපේ ජීවිතවල ඇචීව්මන්ට්ස් කියලා කියනවනේ. ඉතින් මම හිතනවා මම මේ බලාපොරොත්තු වුණු ජීවිතේ මම එක ඇචීව්මන්ට්ස් වලට යනවා කියලා. ඉතින් කොරියාවේ ලස්සන
මට පුළුවන් විදිහට කැප්චර් කරන්න මගේ ඔළුවේ ගොඩක් ලොකු ආසාවක් තිබ්බා. මං හිතනවා ඒක දැන් පටන් ගත්ත කියලා. ඉතින් මල් බලන්න න්යාවේ ඇත්තටම මල් බලන්න ආවට මුලින් ඇක්වේරියම් එක ඇතුළට ආව නිසා ඇක්වේරියම් එකේ වීඩියෝ ගොඩායි. ඇත්තටම ඊට පස්සේ වුණ සිද්ධිය තමයි පවර් බැංක්ස් ඕනේ මුළු දවසම රෙකෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒවත් එක්ක පවර් බැංක් එකත් එක්ක ගෙනිහින් තිබුණේ නැහැ ෆෝන් චාර්ජර් කේබල් එක. ඉතින් ඒ නිසා මල් බලන්න ගියාට පස්සේ වීඩියෝ ක්ලිප්ස් ගන්න උනේ අඩුවෙන්. ඉතින් ඇත්තටම ලස්සනයි. ආයි දවසක ආයි ඒ විදිහට මල් බලන්න ගිහිල්ලා වීඩියෝස් ගොඩක් අරගෙන ලස්සන vlog එකක් කරන්න තමයි ඊට පස්සේ කල්පනා කරගත්තේ. ඉතින් මේ කොරියන් ජීවිතය ගැන කිව්වොත් එහෙම ගෑනු ළමයෙක් විදියට ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. දේවල් වලට හැඩ ගහන්න ඕනේ. ගොඩක් මිනිස්සු හම්බ වෙනවා. ඊට පස්සේ වැඩ සමහර තැන්වලදී අමාරුයි. ගෑනු ළමෙක් නිසා තවත් අමාරුයි. ලැන්ග්වේජ් එක අපි පාඩම් කරන ලැන්ග්වේජ් එකට වඩා දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් දේවල් වලට මුහුණ දුන්නා. මම දැන් ඇවිල්ලා මාස 6ක්. ඉතින් ඒ මාස 6 ඇතුලේ චූටි අත්දැකීම් ගොඩක් ලැබුවා. සමහර වෙලාවට ස්ට්‍රෙස්, ඊට පස්සේ සමහරලාට ගෙදර මතක් වෙනවා, අම්මා තාත්තා මතක් වෙනවා, අනේ ගෙදර යන්න තිබුණා නම් කියලා මතක් වෙනවා. ඉතින් ওই දේවල් එක්ක හිමීට කොට නැගෙන ගමන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් කොරියාවට නැත්තම් වෙන කොහේ රටකට නැත්තම් ගෙදරින් දුර ගමනකට ලෑස්ති වෙනව නම් ඉතින් ඔයාලා හිත හයිය කරගන්න. ටිකක් කල් යනකම් අමාරුයි. ඉතුරු කාලේ ලේසි වෙන එකකුත් නෑ. හැබැයි හිතට සහනයක් සැනසීමක් ලැබෙයි. මොකද ජීවිතයේ ඔයාගේ ජීවිතේ අලුත් අත්දැකීම් ආසාවෙන් එකතු කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතවල තියෙන achievements, dreams ඒ හැමදේම එකතු කරගන්න, හැබෑ කරගන්න හැමෝටම ශක්තිය ලැබෙන්නයි කියලායි තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මාළු බල හිටියට මතක් වුණේ නෑනේ මාළුන්ගේ නම් ටික ෆොටෝ එකක් ගහගන්න හරි මතක තියාගන්න හරි. ඉතින් මාළු බල ගියා. සමහර තැන්වල විතරක් බැලුවා එක මාළු. ඒ කියන්නේ පොත්වල හිටපු මාළු. අපේ කියන්නේ අපි බලපු කාටුන්ස් වල හිටපු මාළු. ඉතින් ඒගොල්ලෝ දකින්නකොට ඇත්තටම ළමා කාලේට ගියාගෙන ඉතුණා. එදා ළමයි ගොඩක් එතන බලන්න ඇවිල්ලා හිටපු එක සාධාරණයි කියලා හිතනවා මේ. ඇත්තටම ලස්සනයි. චූටි ළමයින් ගැස් වලට මොන වගේ අත්දැකීමක් ලැබෙන්නේ නැද්ද කියලා හිතුණා. අපේ පුංචි කාලවල සමහර තැන්වලදී අපිට මේ දේවල් මගහැරුණට අපි දැන් try කරන්නේ අපින් පස්සේ එන පරපුරට ලස්සන දේවල් දෙන්නනේ. ඉතින් මම හිතනවා අපි හැමෝටම මේ දේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ජීවිතේ එහෙම තමයි. පටන් ගත්ත තැන සහ අවසානයේ සමාන නොවෙන්නයි වග බලා ගන්න ඕනි කියලා මම හිතනවා. ඔයාලා ඇත්තටම මෝරු දැකලා තියෙනවද? ඔය ඉන්නේ මෝරෙක් අප්පා. ඇත්තටම මම්මගේ ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ. ඇත්තටම දරුණු පාටයි. අර කාටුන්ස් වල තියෙනා වගේ ඇත්තටම අර මැරේකේ වගේ කැපිලා වගේ තියෙනවා. හරිම දරුණු පාටයි. ඇත්තටම දැක්කම සතුටු හිතෙන බයත් හිතුණා. හරිම කාම්ව හෙට මෙහෙට යන ගමන් හිටියා.
තව කීප දෙනෙකුත් හිටියා. මෙයා මගේ ළඟට ආව නිසා මෙයා විතරක් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ මේ කැස්පෑවෝ එවන් දන්නව ඇතිනේ. දන්නව ඇති නෙවෙයි දන්නවනේ. ඉතින් ඒ කැස්පෑ ජොඩුවත් හරිම ලස්සනයි. මම හිතනවා ඒගොල්ලන්ගේ පෙනුමත් එක්ක යාලට ලොකු වයසක් වෙන්නේ නැති කියලා. මං හිතන්නේ කපල් එක හරිම ලස්සනයි. ඒ දර්ශනය හරිම ලස්සනයි. හැමෝම ඒගොල්ලන් දිහා බලන් හිටියා. මේ ඉන්නේ කවුද කියලා නම් මම දන්නේ නැහැ. මම බලන්නත් අමතක වුණා. හරිම අමුතු සතෙක්. නම දන්නේ නැති නිසා ඉතින් කියන්න දන්නේ නැහැ. නිකන් වීඩියෝ එකේ කියවන්නේ ඔයාලට බෝරින් නොවෙන්නයි. ඒක ගැන වැඩි හිතන්න එපා. සමහර වචන ගැළපිලි හරියටම වෙනවද නැද්ද කියන්නත් දන්නේ නැහැ. ඉතින් ඒව ගණන් නොගෙන ෆස්ට් බ්ලොග් එක නිසා බලලා යන්න. අපි හැමෝම පෙන්ගුයින්ස්ලට ගොඩක් ආසයිනේ. ඇත්තටම දැක්කම ආදරේ හිතුණා. හරිම කියුට්. අයිසේජ් කාටුන් එක ඇතුළට ගියා වගේ කියලා හිතුණා. මාව කාටුන් එකක් ඇතුළේ තිබ්බද කියලා මට හිතුණා. ඇයි ඉතින් ඒකේ හිටපු ගොඩක් සත්තු මේකේ හිටියනේ. මමත්ල එහෙම නෑ. ඒ වගේ කමෙන්ට්ස් එහෙම දාන්නෙත් නෑ හරිද? ඉතින් ඒකේ හිටපු අමුතු පොඩි සත්තු ප්‍රමාණයක් ඇස් දෙකට බලා ගන්න පුළුවන් වුණා. අයිසේජ් විතරක් නෙවෙයි තව කාටුන්ස් තියෙනවා. නම් එන්නේ නෑ ඉතින් කියන්න. බලන්නකෝ ඉන්න ලස්සන හරිම කියුට් නේද? ඇත්තටම වීඩියෝ ක්ලිප් එකක් අරගන්නකොට කතා කරන්න ආස හිතුණා. හැබැයි කතා කරන්න කන්ෆිඩන්ස් ඕනේනේ. කන්ෆිඩන්ස් තාම තියෙන්නේ ලෝ ලෙවල් එකේ. යටම ලෙවල් එකේ. ඉතින් කතා කරේ නෑ. පුළුවන් විදියට වීඩියෝ ක්ලිප්ස් ගත්තා. බලන්නකො මේ ටිකේ ඉන්න සත්තු. මේ ටිකේ ඉන්න සත්තු ඇත්තටම දැකලා නැහැ කලින් නම්. හරිම ලස්සනයි. හරිම කියුට්. ඒ වගේම කාටුන් එක රියෝ 2 වගේ මතක. මැකෝල හිටියේ. අන්නේ කාටුන්ස් වල හිටපු මේ සත්තු හිටියද කියලා මතක් වුණා. තව ඇත්තටම කාටුන්ස් වල නම් එන්නේ ඒ කාටුන් වල හිටපු සත්තු ඉන්නේ. මේ දැන් පෙන්නපු සතා ඉන්නවනේ. ඒ සතා මේ ඉන්න කාටුන් එකක් තියෙනවා. ඇත්තටම නම් මතක නෑ. හරිම ජොලි හරිම විනෝදයි. මතක් වෙද්දි. අද දවසේ කොහොමද වගේ ආතල්නේ සතුටුයි මෙතන ඉන්නේ මේ ආන්නේ තැනමනේ කොහෙන්දනේ යන්නේ චුට්ටක් පිස්සු කතා තියෙනවා. ඒව ගණන් ගන්න එපා. මේ ඉන්නේ මොකද සිංහයෝ. ඉතින් ඔයාලා දන්නව ඇතිනේ. ඇත්තට හිතුවට වඩා ගොඩක් ලොකුයි යාලා. හරිම කීකරුයි. එතන ඉන්නේ අර කොරියන් අක්කලා දෙන්නෙක්. ඒ අක්කලා දෙන්න කියන විදිහට එයාලා එක දේවල් කරා. ඇත්තටම මේ හරිම ලස්සනයි. ෆ්ලයින් කිස් දුන්නා. අත්පුඩි ගහනවා. හරිම ෂෝක් අනේ. හැබැයි ඉතින් හිර කරලා ඒගොල්ලන් එීම ප්‍රැක්ටිස් කරලා කරන දේ නම් මං එච්චර කැමති නෑ. කොහොමුණත් සත්තුනේ හිර වෙලානේ. හැබැයි ඉතින් ආරක්ෂාව කෑම හම්බෙන නිසා එතන පොඩි හොඳක් තියෙනවා. හැබැයි පොඩි ඩවුට් එකකුත් තියෙනවා. මන් දන්නේ නෑ. ඉතින් එහෙම කරන්න පුළුවන්ද බැරිද කියලා. මට හිතන දේ තමයි කිව්වේ. බැනලා එහෙම කමෙන්ට්ස් දාන්නේ නැහැ. හරිද? හරිම ලස්සනයි. බලන්නකෝ යාලා කරන දේවල්. ඒකට නම් ආස හිතුණා. දෙන්නෙක් හිටියා. ඇත්තටම ඔය පේනවට වඩා හෙන්න ලොකුයි. බලන්නකෝ කොරියන් අක්කගේ එයාගේ සයිස් එක. කොරියන් අක්කා වගේ කී ගුණයක් ලොකුද බලන්නකෝ. කොරියන් අක්කට හරිම කී කරුයි. හරිද? හරිම ලස්සනයි. හරිම කියුට්. අහිංසක සත්තු. ගොඩක් ආදරේ හිතුණා. ඊළඟට මං ආසම තැනක් තමයි මේ අක්වේරියම් ඩයිවර්ස්ලා හිටපු තැන. ඇතුළේ ඉන්න සතුන්ට කෑම දදා, එළියේ ඉන්න මිනිස්සුන්ට හාට්ස් වෙන්න ටටා කියා. ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් ඇතුළේ මහන්සි වෙනවා. මං අහපු විදිහට මේ පූල් ඇතුළේ බැහැලා මේ කරන ජොබ් එකට කොරියාවේ ඇතුළේ ඒගොල්ලන්ගේ සැලරි එක ගොඩක් වැඩිලු. එහෙම තමයි දැනගත්තේ. මම දන්නේ නැහැ ඒක හරියටම හරිද කියලා. මේගොල්ලන්ට ලොකු සැලරි එකක් හම්බෙනවලු. මෙතන ඉන්න දෙන්නම ගර්ල්ස්ලා දෙන්නේ. මං හිතන්නේ ලොකු වයසක අය වෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් තරුණ වියේ ඉන්න දෙන්නෙක් කියලා තමයි හිතුනේ. මම මේ ක්ලිප් එකට හරිම ආසයි ආදරෙයි.
ඊට පස්සේ අපි ඇක්වේරියම් එකෙන් එළියට ආවා. හරිම ලස්සනයි. ඒ වගේම අවුවයි සීතල සුළඟයි. ඉතින් අවුලක් නෑ ෂේප්. ආයිත් ටිකට්ස් ගන්න උනා මල්වත්ත බලන්න යන්න. ඊට පස්සේ ටිකට්ස් අරගෙන අපි කියා මල් බලන්න. එතන ඉඳන් තිබ්බේ පාට ලෝකයක්. හරියටම පාට සුරංගනා ලෝකයක් වගේ කිව්වත් හරියටම හරි. ඒ තරම් ලස්සනට පාට මල් පිපිලා තිබුණා. උදේ 10ට විතර ඇවිදින්න පටන් ගත්ත නිසා ඉතින් චුට්ටක් මහන්සි තුණා. ටිකක් වෙලා අපි ඉතින් වැවක් තිබුණා. එතනට වෙලා වාඩි වෙලා ඉඳලා තමයි මල් බලන්න ගියේ. මොකද අවුවත් සැරයි. අවුවේ මල් බලන එක පොඩ්ඩක් සැටිස් නෑනේ. ඒ නිසා අවුව චුට්ටක් අඩු වෙනකන් ඉඳලා තමයි මල් බලන්න ගියේ. බලන්නකෝ තියෙන මල් වල නම් කියලා නිම කරගන්න බෑ. මේ ඉන්නේ ට්‍රිප් එකේ දෙවෙනි ෆොටෝග්‍රාෆර්. චරයෝ කවුද? අපේ ජීවිතවල ලස්සන පරිච්ඡේද ගොඩක් තියෙනවා. ඉතින් ඒ පරිච්ඡේදවල ලස්සන ආරම්භක පිටුවක් මම ලියන්න පටන් අරන් කියලා මම හිතනවා. ඉතින් ඒ කොරියාවට ඇවිල්ලා. ඉතින් කොරියන් හිනට යන්න හැමෝම ආසයි. ඉතින් ඔයාලගෙත් කොරියන් හිනේ හැබෑ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙහි කට්ට නිවාඩු දවසට පට්ට එහෙම තමයි කියන්න වෙන්නේ. මල් ගොඩක් ගස්සේ තවත් මල් දෙකක්. ලස්සන මල් දෙකක්. ලංකාවේ මල් දෙකක්. ජීවිතේ ලස්සන පරිච්ඡේද තියෙනවා. මං හිතනවා මගේ ජීවිතේ මගේ ජීවිතේ ගෙවන ලස්සනම පරිච්ඡේදවල ලස්සනම මුල් තැනක් මේක වෙන්න ඇති කියලා. ඉතින් ඒ අත්දැකීම එක දිගට බෙදා ගන්න දරන වෑයමක් මේක. ජීවිතේ මොන බාධකයක් තමන්ගේ හීනවලට යන්න උත්සාහයක් ගන්න එපා. ඉතින් මල් ගොඩක් නොපෙන්නම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න උනා. හේතුව මැදදී කිව්වා. ඒකට සෝරි. ඉතින් දිගටම වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ටටා. ගිහින් එන්නම්.